කරේ අද ආවේ යාළුවොත් එක්ක අපි රොමේෂ් පොල්කයි බේර ගන්න බැරි විදි කන පිට යනවා තමයි මම පුදුමාකාර සංතෝෂයි. ඉන්නේ හයිවේ එක්සිට් එකෙන් දාලා පොඩි දුර එන්න තියෙනවා. යාළුවට බඩු ටික ගාව දුන්නට පස්සේ යාළුවා අපිට රෙඩි කරලා දෙනවා. Hi guys, welcome to our YouTube channel. ඔන්න ඉතින් අපි දෙන්න දවස් දෙකක ට්‍රිප් එකක් යන්න තමයි මේ රෙඩි වෙන්නේ. කොහෙද යන්නේ කියලා බලන්න, කාත් එක්කද යන්නේ කියලා බලන්න අපේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න ඕන. Hi guys, ඔන්න ඉතින් අද අපි යාළුවොත් එක්ක තමයි මේ ලොකේෂන් එකට ආවේ. බණ්ඩාරගම ලොකේෂන් එකට ආවේ H2O කියලා. ඉතින් මම හස්බන්ඩ් දෙන්නත් එක්ක තනියමනේ ඉතින් ට්‍රැවල් කරේ. අද ආවේ යාළුවොත් එක්ක අපි ළඟින්ම ඉන්න යාළුවෝ 4 දෙනෙක් එක්ක තව දෙන්නෙක් එනවා. එයාලා නිකම්බෝලේ හලාතේ දෙන්නේ. ඔව් චිලාවනේ දැන් එන්නේ. ඉතින් අපේ YouTube channel එකත් එක්ක අද අපි ලස්සන ලොකේෂන් එකකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපිත් එක්ක ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. යාළුවොත් එක්ක enjoy කරන ලස්සන place එකක් තමයි මේ H2O කියන්නේ. මේක මේ විලාජ් ටු බණ්ඩාරගම තියෙන හයිවේ එක්සිට් එකෙන් දාලා පොඩි දුර එන්න තියෙනවා. විනාඩි 10ක විතර දුර. සාමාන්‍යයෙන් ප්‍රමාණ මොනවාද රේට් ටික දාන්න මම හිතන්නේ per night 8 දිනට 60000ක් කොහෙද වගේ තමයි මම දෙන්නේ. මම හරියටම දාන්න රේට්ස් ටික. හරිම ලස්සන තැනක් වැවගාව තියෙන්නේ. ලස්සන ප්ලේස් එකක්. මාරම කම්ෆර්ටබල් හැමෝමත් එක්ක ඉන්න පුළුවන්. නිදහසේ ඉන්න පුළුවන් තැන. එන්න දිගට මේ. දිගටම අපේ වීඩියෝ එකත් එක්ක එකතලා ඉන්න. ඔන්න ඉතින් හැමදාමත් වගේම අපේ යාළුවෝ ටික ලේට් වෙලා තමයි ආවේ. ඉතින් අපි මේ දැන් ඉන්නේ විලායකේ උඩම තට්ටුවේ. එතන ඕපන් ඒරියා එකක් තියෙනවා. හරිම ලස්සනයි. පැත්තම හරිම ලස්සනට පේනවා. ඉතින් මේ විලායකේ තට්ටු 3ක් තියෙනවා. තට්ටු 3 රූම්ස් 4ක් තියෙනවා. එතකොට ෆැමිලිස් වලටත් ඇවිල්ලා ඉන්න පුළුවන් මේකේ. නිදහසේ ඉන්න හොඳ තැනක්. Siapa ya? Yang dilamar dia. Siapa ya? Dia namanya. Ya. Rofisha polkai bera ganna bera vidi. Kana pita yanda. Tabanne. මම ගත්තුර ගහන්න කන පිට යනවා ඉන්නේ.
good morning guys. ඉතින් අපි ඉන්නේ විලාස් ටූර් එකේ. ඊයේ නයිට් එකෙන් පස්සේ අද දවසේමත් අපි ඉන්නේ මේකේ. ඉතින් ලස්සන ප්ලේස් එකක් මේක. අපි ඩිනර් එක අරන් ඇවිල්ලා නිදාගත්තා. අපිට ඩිනර් එක වීඩියෝ කරන්න බැරි වුණා. බට් ඩිනර් එකට අපිට ඕන රෙසිපි එක කිව්වට පස්සේ මෙහෙ චෙෆ් කෙනෙක් ඉන්නවා. එයා හදලා දෙනවා. ඉතින් මොනවද තිබුණේ කියලා මම කියන්නම්. ඔයාලට කොත්තුයි රයිසුයි තමයි අපි කිව්වේ. අපි යාලට බඩු ටික ගෙනල්ලා දුන්නාට පස්සේ යාලා අපිට ඩිනර් එක, ලන්ච් එක, බ්‍රෙක්ෆාස්ට් එක අපි ඉන්න දවස් ගන්නට රෙඩි කරලා දෙනවා. හරි ඉපුල්ල එකේ ඉඳලා ඇවිල්ලා ලන්ච් එක ගන්න හදන්නේ. ඔන්න ඉතින් අපි බඩ පැලෙන්න කෑම ටිකක් කාලි ඉවර වෙලා හැමෝම කාඩ් සෙල්ලම් කරන්න ආවා. මේ විදිහට තමයි දා දවස ගත වුනේ. ඊට පස්සේ මේ අපේ බාබකියු පාටිය. ඉතින් අපි එදා රෑ ගොඩක් එන්ජොයි කරා. හැමෝම සින්දු කිව්වා, ඩාන්ස් කරා. බාබකියු පාටිය හොඳට එන්ජොයි කළා. මේ අපේ මේ විලා එකේ ඉන්න ලාස්ට් ඩේ මෝනින් එක. ඉතින් අපි මේ විලා එකේ ඉන්න දවස් ටික මානව විදියට එන්ජොයි කරා යාළුවොත් එක්ක. ඇවිදින්න නම් යන්න තැන් තිබුණ නැති වුණාට මෙතන දවස ගෙවෙන විදිහ හිතා ගන්න බැරි වුණා. අතුමාලුයි පොල් රොටි ලුණු මිරිසි. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපේ ට්‍රිප් එක එන්ඩ් වෙන්නේ. ඉතින් අපි හැමෝම මෙතෙන්ට එන්න හිතාගෙනමයි හිටියේ. මොකද අපි හැමෝම බිසි වෙලා හිටියේ. අපිට ඕන වුණා රිලැක්ස් එකේ ඉඳලා යන්න, රිලැක්ස් එකේ ඉන්න, යාළුවොත් එක්ක එන්න, ෆැමිලි එකේ අයත් එක්ක එන්න. හොඳ ප්ලේස් එකක් තමයි H2O කියන්නේ. අපි highly recommend කරනවා මේ ප්ලේස් එක. බණ්ඩාරගම කියන්නේ කොළඹ අවටම. අපේ YouTube channel එකත් එක්කත් ඉන්නවට හැමෝටම thank you. අපේ වීඩියෝ බලනකොට ගොඩක් thank you. ඉතින් අපිට like එකක්, comment එකක් දාගෙන යන්න. ඔයාලත් දන්නවනම් කොළඹවට තව ලස්සන විලාස් අපිට අනිවාර්යෙන් comment එකකින් කියලා යන්න. හැමෝටම අපේ වීඩියෝ බලනට ආයෙත් thanks කරනවා. දිගටම අපේ YouTube channel එකත් එක්ක ඉන්න. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම. විසරණයි.